Hi guys, welcome back to Talent TV Kids Talent Show. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සුපිරි ටැලන්ට්ස් දෙකක් තියෙන සුපිරි මල්ලි කෙනෙක්. Hi මල්ලි, nice to meet you. Hi, same here. ඔයාගේ නම මොකක්ද මල්ලි? ඔයාගේ name මගේ ටිකක්. නම එච්.ඒ. චිතුලෝමෙත්. මට වයස අවුරුදු 16යි. grade 11. මම මගේ ඉස්කෝලේ එක වසරේ ඉඳන් 4 වසරේ ඉඳන් සේන්ට් ජෝසප් ග්‍රෑන්ඩ් පාස් එකට ගියේ. and දැන් යන්නේ මහානාම විද්‍යාලය කොළඹ 3. එතකොට දැන් මේ මල්ලිට මට ආරංචි වෙච්ච විදිහෙන් ටැලන්ට්ස් දෙකක් තියෙනවා. අපි බලමු මේ ටැලන්ට්ස් දෙක මොනවද කියලා. photography and dancing. ඒ දෙකෙන් වැඩිම කැමති මොනවද? එහෙම එක කී වඩා කියන්න අමාරුයිනේ. අමාරුයි. වැඩියෙන්ම මහන්සි වෙන්නේ dancing probably නේ. නැත්තම් ඒක photography. කියන්නත් බෑ දෙකටම පොඩ්ඩක් සේම් වගේ යන්නේ පොඩ්ඩක්. Okay. එතකොට මල්ලි ඔයා ඉස්සෙල්ලාම ඔයා කරපු ඒ කියන්නේ ඩාන්සින් වලටද ඔයා ඉස්ලාම් ගියේ නැත්නම් ඔයා මම ෆොටෝග්‍රැෆි මුලින්ම වලටද? ඩාන්සින් වලට ගියේ. Dancing. ඩාන්සින් වලට ගිහිල්ලා ඊට පස්සේ grade 7 වගේ තමයි ෆොටෝග්‍රැෆි වලට ගියේ. එතකොට ඔයා පොඩ්ඩක් අපිට හිස්ටරි එකක් දෙන්න බලන්න. ඔයා ඩාන්සින් වලට ගියපු විදිය ස්කූල් එකෙන්ද නැත්නම් වෙන නෑ විදියකින්ද? මම ඩාන්සින් වලට ගියේ ප්‍රයිවට් කූල් ස්ටෙප් ඩාන්ස් ස්ටුඩියෝ එකට රමෝද් මාලකගේ රමෝද් සර්ගේ. ඒක ගිහිල්ලා ඉතින් රමෝද් සර් ක්ලාස් ගිහිල්ලා ඊට පස්සේ ටී ක්‍රූ එකට ගිහිල්ලා ඉවෙන්ට්ස් වලට පාටිසිපේට් කරා. ඊට පස්සේ හැමම grade 7 වල ෆොටෝග්‍රැෆි වලට ගියා. ෆොටෝග්‍රැෆි නිකොන් ස්කූල් එකේ මේ රොහන් ෆොන්සේකා සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඒක grade 7 වල එහෙම ඉගෙනගෙන ගියා. ඊට පස්සේ grade 8 වල මම ඒක ඉගෙනගෙන අපේ ඉස්කෝලේ ළමයින්ට ටීච් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක අපේ සොසයිටි එකේ තියෙන ෆොටෝග්‍රැෆි කාඩ් සොසයිටි එක. ඒකේ MIC මාෂිපි හේරත් මිස් ඒක ෆොටෝස් ගහලා Facebook අප්ලෝඩ් කරා. ඊට පස්සේ ඒක නිකොන් ස්කූල් එකේ සර්ලා දැකලා තිබ්බා. ඊට පස්සේ එහෙමම ඒගොල්ලන් ඉස්කෝලේට ඇවිල්ලා කතා කරලා වර්ක්ෂොප්ස් කරලා ළමයින් නිකන් අර ඉස්කෝල තුළ කෝස් එකක් වගේ ෆ්‍රී වර්ක්ෂොප්ස් කරලා මේ අන්තිමේදී මේ උත්සවයක් වගේ තියලා ඒක එහෙම ඉවර කරා. nice. ඊට පස්සේ ජූනියර් ෆොටෝග්‍රැෆි කාඩ් සොසයිටි කියලා පටන් ගත්තා. ඒකේ ප්‍රෙසිඩන්ට්ෂිප් එක මට දුන්නා. ප්‍රෙසිඩන්ට්ෂිප් එක. තාමත් ඒකේ නෑ ඒක ඉවර වුණා. ඒක 1 year වගේ තමයි තිබ්බේ ප්‍රෙසිඩන්ට්ෂිප් එක. දැන් මහානාම කොලෙජ් ෆොටෝග්‍රැෆි කාඩ් සොසයිටි එකේ එඩිටර් කෙනෙක් විදිහට ඉන්නවා. nice nice. එතකොට ඔයාගේ සර්ස්ලා දෙන්න එතකොට ඔයාගේ ෆස්ට් ඩාන්සින් සර් හිටියේ රමෝද් සර්. රමෝද් මාලක. එතකොට ඔයාගේ ෆොටෝග්‍රැෆි පැත්තෙන් රොහන් ෆොන්සේකා. ඒ සර්ස්ලා දෙන්න ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන්ද? ඒ දෙන්න දැන් ෆීල්ඩ්ස් දෙකක දෙන්නෙක්නේ. රමෝද් සර් ගැන මුලින්ම කිව්වොත් රමෝද් සර් කියන්නේ මාරම හොඳයි. පට්ටම හොඳයි. ඒ කියන්නේ මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ අර මල්ලි කියලා වගේ තමයි කතා කරන්නේ. ඒ ඕනම දෙයකට කතා කරනවා. මං ඩාන්සින් ක්ලාස් එකකින් දැන් අයින් වෙලා ඉන්නේ. හැබැයි දැන්ටත් කතා කරන එක එක දේවල් වලට තාම කනෙක්ෂන් එක තියෙනවා. ඒ කියන්නේ ඕන දෙයකට උදව් කරනවා. ඉතින් රොහන් ෆොන්සේකා සර් කියන්නේ මම යද්දි ෆොටෝග්‍රැෆි මුකුත්ම දන්නේ නැහැ. කැමරාවක්වත් අල්ලන්න දන්නේ නැහැ. හැබැයි දැන් ඒක වෙනම ලෙවල් එකක තියෙන්නේ. සර් ඒක ඔක්කොම ඉන් ඩීටේල් ඔක්කොම කියලා දීලා එතකොට හැම පැත්තෙම කියලා දීලා යත් එක වර්ක්ෂොප්ස් වලට එක්කන් යනවා. ඩෙල්ෆ් හැමතැනම ඒ වලට ගිහිල්ලා ඉතින් මේ සර්ත් එකක් ඉන්නවා. සර් මාරම හොඳ කැරක්ටර් එකක්. මල්ලි වැඩියෙන්ම ගහන්නේ මොන කැටගරි එකේ ෆොටෝස්ද නැත්නම් හැම එකක්ම ගහනවද? වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි, මොඩලින් ෆොටෝග්‍රැෆි, ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කරනවා. ඊට අමතරව ඉවෙන්ට්ස් ගහනවා, බර්ත්ඩේ පාටිස්, බර්ත්ඩේ ෂූට්ස් ඒ වගේම කරනවා. ඉතින් මම මුලින්ම ගියේ වයිල්ඩ් ලයිෆ් කැටගරි එකේ. වයිල්ඩ් ලයිෆ්. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න හිතුනේ ඔයාට? වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න මුලින්ම කරන්න හිතුවේවත් නැහැ. මුලින්ම රොහන් සර් ගාවට ඉගෙන ගන්න ගියපුවාම සර්ගේ මේන් කැටගරි එක වයිල්ඩ් ලයිෆ්. ඊට පස්සේ ඒකට පොඩ ෆෝස් කරා. ඊට පස්සේ මේ මටත් ඒකට ඉන්ට්‍රස්ට් එකක් ආවා. මොකද සතුත් එක්ක ඉද්දී වයිල්ඩ් ලයිෆ් කැලෑ වලට ගිහිල්ලා එහෙම ඉද්දී අමුතු ෆීලිං එකක් ඒක තියෙන්නේ. ඉතින් ඒකට ගිහිල්ලා දවසක් දෙකක් සර්ත් එක වර්ක්ෂොප් ගියා. ඊට පස්සේ දිගටම යනවා. තාම යනවා. එතකොට මොඩලින් ෆොටෝග්‍රැෆි මොඩලින් ෆොටෝග්‍රැෆි වලට මම මුලින්මගේ මගේ අක්කා මොඩලින් කරා. මොඩලින් කරනවා. ඉතින් ඔයාගේ මක්කා? මගේ මක්කා. එයා රොසෑන් ඩයස් ගාව තමයි ඉගෙන ගත්තේ. රොසෑන් මිස් ඊට පස්සේ මාව එයාගේ ෂූට්ස් වලට එන්න කිව්වා. ෆොටෝ ෂූට්ස් වලට. ඒකේ ෂූට්ස් ගත්තා. ඊට පස්සේ රොසෑන් මිස්ගේ ඉවෙන්ට්ස් වලට එන්න කිව්වා. ඒක ගත්තා මොඩලින් ෂෝස් වලට. ඊට පස්සේ එහෙම ෆොටෝග්‍රැෆි කරා. ඊට පස්සේ වාසනා දන්තනාරායන වාසනා මිස් රසික සර් මාව ගත්තා ඒගොල්ලන්ගේ මොඩලින් වැඩවලට.
ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා හැන්ඩල් කරන්න, ඒගොල්ලන්ගේ ෆොටෝ ෂූට්ස් කරන්න. ඉතින් ඒගොල්ලන්ත් එක්කත් ගොඩක් හොඳට වැටික් කරගෙන යනවා. සෝ ඩාන්සිං ඔයා පටන් ගත්තේ රමෝත්සවයෙන් ඉගෙනගෙන. දැන් ඔයා ඩාන්සිං පැත්තේ කොයි හරියද ඉන්නේ මල්ලි? දැන් මම රමෝත්සවයේ ක්ලාස් එකක් වඩා නැවතුවා මගේ ටයිම් එක නැති නිසා. හැබැයි දැන් මම ඊට පස්සේ මම TikTok එකේ ඩාන්සිං වීඩියෝස් දාන්න ගත්තා. ඒවා වයිරල් යන්න ගත්තා. ඊට පස්සේ ෆලෝවර්ස්ලාත් එන්න ගත්තා. ඊට පස්සේ එහෙම මේ ගොඩක් කට්ටිය හම්බුණා. ගොඩක් දේවල්ට එන්න කිව්වා කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. ඊට පස්සේ යොහානි අක්කගේ එක තමයි අමතකම වෙන්නේ නැත්තේ. යොහානි අක්කා කොහොම හරි එයාගේ අලුත් සෝංග් එකේ මම හිතන්නේ කැම්පේන් එකක් ගියා ඒ දවස්වල. ඒ සෝංග් එකේ ඊට පස්සේ මට යොහානි අක්කත් එක්ක කලබ් කරන ආසාවක් තිබ්බා. ඊට පස්සේ කොහොම හරි විදුසන් චන්ෂි කියලා ඉන්නවා. විදුෂ අයියට මම මැසේජ් එකක් දාපුවාම මෙහෙම කලබ් කරන්න කැමතියි කියලා. එයා තමයි කිව්වේ යොහාන්ට මැසේජ් එකක් දාන්න. එයා ඇක්සෙප්ට් කරලා ගනි try කරලා බලන්න කියලා. ඊට පස්සේ යොහානි අක්කට මම TikTok එකෙන් රික්වෙස්ට් එකක් දැම්මා. ඇක්සෙප්ට් කළා මට ටයිම් එකක් වෙන් කරලා එන්න කිව්වා කලබ් කරන්න. ඊට පස්සේ යොහානි අක්කත් එක්කත් කලබ් කරා. චැලෙන්ජස් එන වෙලාවල අනිවාර්යෙන් තියෙන හැමෝටම. තාමත් මතක ඒ වගේ චැලෙන්ජ් එකකට මුහුණ දීලා තියෙනවද? අමතක වෙන්නෙම නැති එකක් තියෙනවා. ඒ තමයි මම ෆොටෝග්‍රෆි පටන් අරන් පොඩ්ඩක් උඩට හයිප් එකේ පීක් ටයිම් එකේ එද්දී ඒක වඩා ග්‍රේඩ් 8 වල මගේ ලැප් එක ඒක ඒ කියන්නේ මම ඉස්කෝලේ වැඩ කරලා ලැප් එකයි කැම් එක ඔක්කොම ගෙනියනවා. and ඒ වගේම ඉස්කෝලේ ඉවෙන්ට් එකකට මම ලැප් එක ගෙනිච්චා. ඊට පස්සේ කොහම හරි ගෙනහිල්ලා කොහම හරි වැඩේ කර ඉද්දී ඊට පස්සේ කොහම හරි එක වැඩේ කළා ඉවරලා පැක් කරලා තිබ්බා බෑග් එකට දාලා. ඊට පස්සේ මම ආයෙත් තව ටිකකින් වෙලා බලද්දී මගේ ලැප් එක නැහැ. හැබැයි අර මේස් උඩ තිබ්බ ලැප් ඔක්කොම තියෙනවා. අර බෑග් එක ඇතුලේ දාලා අරන් තියපු ලැප් එක විතරක් නැහැ. ඊට පස්සේ බය වෙලා හොයලා ඊට පස්සේ ඉවෙන්ට් එක කට්ටියත් ගෙදර ගියා. රෑ 10යි ගානකටත් 11ටත් මම ඉස්කෝලේ තනියම ලැප් එක. ග්‍රේඩ් 8 මම. and ඊට පස්සේ ප්‍රින්සිපල්ලාට කතා කරා මෙහෙම ලැප් එක නැති වුණා කියලා. ඊට පස්සේ සර් කිව්වා බය වෙන්න එපා හොයලා දෙනවා. ඔයාලයා කරන් හරි දෙනවා. එහෙම කියලා ඊට පස්සේ ගොඩක් ඒකට විමර්ශන තිබ්බා. හැබැයි අද වෙනතුරත් ලැප් එක නැහැ. ඩාන්සිං කරද්දී ඔයාට දැනෙන්නේ මොනවද? ඩාන්සිං වලින් මගේ ස්ට්‍රෙස් එක නැති වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ ඒක කරන්න මම අර ආසයි. ඒ කියන්නේ පොඩ්ඩක් ඩාන්ස් එක දැක්කම ඒක ඉක්මනට මතක හිටිනා. ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ මේ ඉතින් ඒක බීට් එක නටද්දී මගේ ස්ට්‍රෙස් ඔක්කොම නැති වෙනවා. ඒක වීඩියෝ කරලා ඉතින් ඒක එහෙම මම TikTok අප්ලෝඩ් කරනවා. ෆොටෝග්‍රැෆි කරද්දී ඩාන්සිං කරද්දී තියෙන ඕනි ඩිසිප්ලින්ස්. අනිවාර්යෙන්ම ඕනම දෙයක තියෙනවා තමන් කොච්චරට ගියත් තමන්ගේ නිහතමානීකම. ඒකට මිනිස්සු ආසයි. ඒ කියන්නේ ලොකුකම නැතුව තමන්ගේ නිහතමානීකම තිබ්බොත් ඕනම තැනක ඕනම දෙයකට ඉස්සරහට යන්න පුළුවන්. ඕනම ෆීල්ඩ් එක දැන් ඒ කාලේ තිබ්බ විදිය නෙවෙයි දැන් තියෙන්නේ. ටෙක්නොලොජි එකත් එක්ක තාක්ෂණයත් එක්ක අනිවාර්යෙන්ම ඉස්සරහට යනවා. එතකොට අපිට ඒ කාලේ දේවල් ගැන ඉගෙන ගන්න ඒ කාලේ අපිට වඩා ගොඩාක් වැඩිමල් කට්ටියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපිත් තව පොඩ්ඩක් ඉස්සරහට යමු. ඉස්සරහ ටෙක්නොලොජි එක ගැන අපිට වැඩි බාලෙක් කෙනකින් වුණත් අපිට ඉගෙන ගන්න වෙනවා. මොකද මිනිස්සා කාලත් එක්ක වෙනස් වෙන එක්කෙනෙක්. ටෙක්නොලොජි එකත් එක්ක අපි ඒකට අනිවාර්යෙන් හුරු පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි මේ කාලේ යනවා හැඩ ගැහිලා ඕනම දෙයක් ඉගෙනගෙන ඕනම කෙනෙක්ගෙන් ඉවසීමෙන් නිහතමානීකමෙන් ඉදිරියට ගිහිල්ලා ජය ගන්න ඕනේ. මේක තමයි කිඩ්ස් ටැලන්ට් ෂෝ එක. ඔයාලටත් ඔයාලගේ ඕනම ටැලන්ට් එකක් මියුසික් පැත්තෙන් ෆොටෝග්‍රැෆි ඩාන්සිං එනිතිං ටෙක්නොලොජි පැත්තෙන් ඔයාලගේ තියෙන ඕනම ටැලන්ට් එකකට ඔයාලට ලෝකෙට පෙන්වන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න අපිට WhatsApp කරන්න ඔයාලගේ නම ස්කූල් එක ඔයාලගේ ටැලන්ට් එක අපි උපරිම ඉක්මනින් රිප්ලයි කරලා පුළුවන් තරම් ඔයාලව මෙතනට ගෙන්නනවා. so WhatsApp කරන්න 076 534 5391 මම ආයෙත් කියන්නම් 076 534 5391. Thank you Mali for coming. thank you so much මටත් මෙතනට එන්න කිව්වට ඔයගොල්ලන් හැමෝටම thank you so much. අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න ඔයාලවත් මෙතනට ගෙන්නනවා. bye bye.